Hi everyone, welcome to English Power Boost, right? Today I want to discuss with you. මට වත් එක්ක සාකච්ඡා කරන්න ඕන. Do you are you නිතරම use වෙනවා ඉංග්‍රීසි කතාව හදාගන්න ඕනි නම් ඔයා මේකේ පොඩ්ඩක් ඒ කියන්නේ මේවා clear වෙන්න ඕන. Otherwise you cannot talk nicely. You cannot talk nicely. ලස්සනට කතා කරන්න බෑ. Right? ගොඩක් අය පටලවගෙන ඉන්නවා. Are you come? Are you go? ඒ වගේ. Right? ඒ වගේ අහන්න පුළුවන්ද? එහෙම අහන්න බෑ. Right? ආයක දානවනම් වාට ඇජෙක්ටිව් එකක් දාන්න පුළුවන් ක්‍රියා නාම විශේෂණයක් right are you hungry වාට බඩගිනිද are you happy සතුටින් දින්නේ are you tired වාට මහන්සිද are you hungry වාට බඩගිනිද are you angry වාට තරහින්ද ඒ වගේ you can ask right ආයක පුතා ක්‍රියාපදයක් දානවනම් ඒක ing වෙන්න ඕනේ ඔයා එනවද are you coming are you going okay are you playing සෙල්ලම් කරමින් ඉන්නවද Are you watching TV? TV බලමින් ඉන්නවද? ඒ වගේ verbs ක්‍රියාපද දාලා වාට කතා කරන්න පුළුවන්. හැබැයි are you come? Are you play? එහෙම කියන්න බෑ. මතක තියාගන්න right? Okay එතකොට ලස්සනට කතා කරන්න පුළුවන්. Are you coming? Are you doing? Are you doing your homework? වාගේ දරට කරමින් ඉන්නේ. Like that guys you can talk. ඒ වගේ අහන්න පුළුවන්. නැත්නම් adjective එකක් දාන්න ඕනේ. Are you happy? Are you sad? Are you hungry? වාට බඩගිනිද? ඒ වගේ අහන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම ආයෙත් අපිට past participle ක්‍රියාපදයක් දාන්න පුළුවන්. ඒක passive voice වලදී use කරන්නේ. ඒක මෙතනට මම දාගන්න නැතුව ඔයාලට පස්සේ කියලා දෙන්නම්. ඔක්කොම පටල ගත්තොත් පැටලෙයි. ඔයා දැන් මේක start කරන්න are you hungry? Are you coming? ඒ දෙක use කරන්න පුළුවන්. ක්‍රියාපදය අයින් ගන්න පුළුවන්. නැත්තම් adjective එක. Can you understand? ඔයා සතුටින් ඉන්නේ are you happy? ඔයා එමින් ඉන්නේ are you coming? ඔන්න ඔය දෙක match වෙනවා. එතකොට ඔයාලට adjective එකයි ක්‍රියාපදය දාන්න පුළුවන්. එතකොට do එකට ආවත් පස්සේ do එකකින් අපිට අහන්න පුළුවන් only ක්‍රියාපදයක් විතරයි use කරන්න පුළුවන්. Do you come? ඔයා සෙල්ලම් කරනවද? sorry, do you come? ඔයා එනවද? Right? Do you play cricket every day? ඔයා හැමදාම ක්‍රිකට් සෙල්ලම් කරනවද? Okay. Do you like to eat ice cream? ඔයා ice cream කන්න කැමතිද? එතකොට like කියන්නේ එතන ක්‍රියාපදයක්. Do you like to eat? ක්‍රියාපද දෙකක් නිසා අපි to වලින් වෙන් කරනවා. Do you like to go? ඔයා යන්න කැමතිද? Do you like to eat? ඔයා කන්න කැමතිද? ඒ වගේ use කරන්න පුළුවන් guys. එතකොට පටලව ගන්න එපා. do එක ඔයාලට adjective එකක් දාන්න බෑ. do you happy? Do you sad? එහෙම අහන්න බෑ. ඒකට අපි use කරන්න පුළුවන් are you happy? Are you sad? do එක ක්‍රියාපදයක් විතරයි. Do you like to eat ice cream? ice cream කන්න කැමතිද? ඔයා ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමතිද? Do you like to play cricket? ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමතිද? ඉතින් guys මෙයා practice කරන්න do you are you practice කරන්න ගොඩක් වටිනවා right when you talk කතා කරනකොට භාෂාව ලස්සන කරගන්න ඔයා මේක apply කරන්න ඕනේ කතා කරනකොට right apply කරන්න ඕනේ කියන්නේ practice කරන්න ඕනේ right okay we shall meet in a nice next video okay එහෙනම් ඔයාත් පහලවා දන්න වාක්‍ය adjective verb දාලා පහලින් comment ටිකක් දාන්න ලස්සන වාක්‍ය ටිකක් දාන්න අපි බලමු අපි set වෙමු ඉස්සරහට nice spoken tips how to talk nicely කොහොමද ලස්සනට කතා කරන්න කියලා I'll teach you. Okay guys, see you in the nice next video.